දෙවියන් වහන්සේට නම් මාව පේන්න විදිහක් නැහැ. එහෙනම් මට ඇයි මෙහෙම වෙන්නේ? මට දැන් එපා වෙලා තියෙන්නේ. ගොඩක් අය ඒ විදිහට කියනවා නේද? මොන දෙවියන්ද ඔබට පිහිට වෙලා තියෙන්නේ? ඉතින් මම කතා කරන්න යනවා දෙවියන් වහන්සේ පිළිතුරු දෙන්නේ යාඥාවට උත්තර ලැබෙන ක්‍රමවේදය. මොකක්ද හරි ක්‍රමය? බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ මගේ යාඥාව අසන්නේ නැහැ මම දුෂ්ටකම් කරනවා. මම එකිනෙකනාට වංචා කරනවා. මම අවංක නැත්තම් මම බොරු කරන කෙනෙක් නම් මම මිනිස්සු රවටන කෙනෙක් නම් මම මිනිස්සුන්ට වෛර කරන කෙනෙක් නම් මේ වගේ අයගේ ආඥාව දෙවියන් වහන්සේ අහන්නේ නෑලු. ඉතින් ඒ වගේ අය තමයි ඔය ගිහිල්ලා ලොකු පුද පූජාවල් කරලා බාර ඔප්පු කරලා පිළිතුරු හොයන්න හදන්නේ. ඒ වගේ අතුලාන්ත තියාගෙන. හැබැයි දෙවියන් වහන්සේ කියනවා පවිත්‍ර සිතකින් අවංක සිතකින් යාඥා කරන යාගේ බස් දෙවියන් වහන්සේ අසනවා කියලා. ඒ කියන්නේ නපුරු කිරීමේ අභිප්‍රායක් මගේ සිත තුළ තියෙනවනම් දෙවියන් වහන්සේ ඒ යාඥාව අසන්නේ නැහැලු. උන්වහන්සේ ඉදිරි අවංක වෙන්න නපුරු කරන අභිප්‍රායන් ඔක්කොම අයින් කරගන්න. හදවත පිරිසිදු කරගන්න. ජේසුස් වහන්සේගේ පාමුලට එන්න. යාඥාවට පිළිතුරු ලැබේ.